සාදරයෙන් පිළිගන්නවා ඔබ හැමෝම මගේ YouTube channel එකට. අද ඔයගලන්ට මම කියලා දෙනවා green mashed potato කොහොමද හදාගන්නේ කියලා. ඒ සඳහා අපි නිවිති ග්‍රෑම් 100ක් යොදා ගන්නවා. එහෙනම් අපි මේ නිවිති ටික කපා ගමු. මේකට size එකක් අදාළ වෙන්නේ නැහැ. මේක boil කරගන්න පහසු විදිහට අපි කපා ගත්තොත් හරියි. මේක ගොඩක් වෙලා කුක් කරගන්න ඕන වෙන්නේ නැහැ. මේක කලයක තියාගන්න ඕන නිසා. මේක විනාඩියක් පමණ කුක් කරගත්තම ඇති ප්‍රමාණවත්. ඔබ දැන් නිවිති එක බොයිල් වෙලා අවසానයි. අපි දැන් මේක water excess water ටික අයින් කරගන්නවා. ඔයගලන්ට දැන් පේනවා මම වැඩි වෙලාවක් කුක් කරගත්ත නැහැ. මේකේ කලයක green කලයකට ලස්සනට තියෙනවා. අපි ඊළඟට අල ග්‍රෑම් 250ක ප්‍රමාණයක් ඔයිල් කරගන්න පොඩිවට කපා ගන්නවා අපි. දැන් අපි අලේ කොහොමද කුක් වෙන්න හරිනවා. මම මේකට මොකුත් salt මොකුත් පාවිච්චි කරන්නේ නැහැ. මේ විදිහේ අලේක කුක් වෙලා අවසන්යි. ඔයගලන්ට පේනවා දැන් මේ අල කැලක් කරන් බැලුවාම හොඳින් පොඩි වෙනවා. මේ නිසා මම මේක ස්ට්‍රේනරයක් පාවිච්චි කරලා මේක බෙරා ගන්නවා. එවනම් අපි බොයිල් කරගන්න ලද නිවිති ටික අඹර ගමු. ඒ සඳහා මම මිලිලිටර් 100ක low fat milk පාවිච්චි කරනවා. එහෙමනම් දැන් අපි ඊළඟට මේ හොඳින් බොයිල් කරගත්ත අල ටික හොඳින් පොඩි කරගමු. මේ සඳහා ඔබලා අල තෝරා ගැනීමේදී හොඳට පිටි තියෙන අල ගෙඩියක් තෝරා ගන්න වග බලා ගන්න ඕන. එවනම් අපි green mashed potato එක හදා ගන්නයි යන්නේ. මේ සඳහා මම olive oil ඉතා ස්වල්ප ප්‍රමාණයක් යොදා ගන්නවා. දැන් තෙල් ටික අවශ්‍ය ප්‍රමාණයට රත් වෙලා තියෙන්නේ. එම නිසා මම අඹර ගන්න ලද නිවිති ටික මේකට එකතු කර ගන්නවා. ඊළඟට අපි අවශ්‍ය ප්‍රමාණයට salt and pepper එකතු කර ගන්නවා. අපි ගොඩ වෙලාවක් කුක් කරන්න යන්නේ නැහැ මේක. මොකද මේ නිවිති එකේ කොළ පාට අපි තියා ගන්න ඕන නිසා. ඊළඟට අපි හොඳින් පොඩි කර ගන්න ලද අල ටික මේකට එකතු කර ගන්නවා. අල ටික එකතු කරගත්තාට පසු අපි ලිප ඔෆ් කර ගන්නවා. මොකද රස්නේ වැඩි වුණාම මේකේ කොළ පාට නැති වෙන නිසා. ඊළඟට අපි හොඳින් මේක කලවම් කර ගන්නවා. ඔයගලන්ට දැන් පේනවා ඇති මේක තද කොළ පාටට තියෙනවා. නමුත් අපි කිසිම කලරින් එකක් මේකට පාවිච්චි කරලා නැහැ. එහෙමනම් අපි මේක ප්ලේට් කරගමු.